කොහොමද යාළුවනේ මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක මම බෙදා ගන්න යන්නේ pimples වලින් තොර clean skin එකක් ඇති කරගන්න ආකාරය පිළිබඳවයි. clean skin එකක් ලබා ගන්න අපි හැමෝම කැමතියි වගේම අපේ unlimited goal එකක් තමයි ඒ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට pimples කියන්නේ මොනවද? pimples එන්නේ මොන වගේ හේතු නිසාද වගේම pimples වලට ප්‍රතිකාර වගේ දේවල් ගැන ඔයාලට දැනගන්න පුළුවන්. වේවි. මූණේ පිම්පල්ස් එනවා කියන්නෙම ගෑනු ළමයින්ට විතරක් නෙවෙයි හැම කාන්තාවකටම මානසික වදයක්. මොකද පිම්පල්ස් කීපයකින් කැලල් කීපයකින් සහ පෝර්ස් කීපයකින් පුළුවන් ඔයාගේ සුන්දරත්වය සීමා කරලා දාන්න. පිම්පල්ස් කියන්නේත් ඇක්නි වර්ගයක්. රෝම කූප වගේම පෝර්ස් අවහිර වෙලා තියෙන ඇක්නි වර්ගයක් විදියට අපිට කියන්න පුළුවන්. මේ පිම්පල්ස් ඔයාගේ මූණේ විතරක් නෙවෙයි ශරීරයේ තවත් ස්ථානවලත් වර්ධනය වෙන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට බෙල්ලේ පිට ප්‍රදේශයේ වගේම පපුව ආශ්‍රිත මේවා හැදෙනවා. මේ පිම්පල්ස් ඇති වෙන්න කලින් ඉස්සෙල්ලාම ඒ ස්ථානයේ කැසීමක් තමයි ඇති වෙන්නේ. ඉන්පසු ටිකෙන් ටික වර්ධනය වෙලා තමයි සමෙන් පිටතට ඉදුමු මාස්සේ දිස්සෙන්නේ. රතු හෝ රෝස පැහැයට හුරු පාටකින් මේ පිම්පල්ස් දිස්සෙනවා. ප්‍රධාන වශයෙන්ම පීරියඩ් කාලේ ලංවීමත් එක්ක මූණේ පිම්පල්ස් ඇති වෙන එකට අමතරව තවත් හේතු ගණනාවක්ම තියෙනවා මේ පිම්පල්ස් ඇති වෙන්න. තෙල් සහ ලුණු අධික ආහාර ඔයා නිතරම ආහාරයට ගන්නවා නම් ඒකත් පිම්පල්ස් ඇති වෙන්න ආසන්නම හේතුවක්. ඒ නිසා පිට්සා, බර්ගර්ස් වගේ ක්ෂණික ආහාර වෙනුවට පෝෂදායී ආහාර ගැනීමට වැඩි බරක් දෙන්න. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක උපරිම මට්ටමට ළඟා වුණාමත් හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසා පිම්පල්ස් නිතරම ඇති වෙන්න පුළුවන්. පිම්පල්ස් ඇති වෙන එකට විතරක්ම නොවුනට ස්ට්‍රෙස් එක ඇති වෙනවා නම් ඔයා මෙඩිටේට් කරන්න වගේම යෝගා වගේ අභ්‍යාස කරන්න පුරුදු වෙන්න. මොකද අනිත් හැම දෙයකටම වඩා ඔයා තමන් ගැන සැලකිලිමත් වෙන්න ඕනි, ආදරය කරන්න ඕනි. තත්වයෙන් බාල කොස්මෙටික්ස් වගේම ස්කින් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරාමත් පිම්පල්ස් ඇති වෙනවා. සමට නොගැලපෙන වගේම අහිතකර ඒවා වෙළඳ පොළට එන පාරට යූස් කරන්න යන්න කලින් ඔයාගේ සමේ ටයිප් එකට ගැලපෙනවද තත්වෙන් උසස් ඒවද කියලා හොයලා බලලා ඒවා පාවිච්චියට ගන්න. මෙතන ඉඳලා මේ තැනට ඔයාට එන්න නම් කරන්න ඕනි සිම්පල් දේවල් ටිකක් තියෙනවා. ඊට කලින් ඔයා දැනගන්න ඕනි දෙයක් තියෙනවා. ඒ වගේම පෞද්ගලිකව මටත් ටික කාලයක් ගියාට පස්සේ තේරෙන දෙයක් තමයි අපි වැඩියෙන් අලුත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් වර්ග මූණට ඇප්ලයි කරන එකෙන් මගේ ස්කින් එක ලස්සන වෙයි කියලා හිතනවා. හැබැයි ඇත්තටම ඔයාගේ ස්කින් එකට හරියටම අවශ්‍ය වෙන එක ප්‍රොඩක්ට් එකක් යූස් කරත් ස්කින් එක ලස්සන කරගන්න පුළුවන්. පිම්පල්ස්, පෝර්ස් නැති කරගන්න පුළුවන්. ඔයාගේ ස්කින් කෙයාර් රූටීන් එක උනත් මහා පරිමාණයෙන් කරන්න ගත්තොත් සමටත් හිංසනයක් වෙනවා. ඒ නිසා සිම්පලයිස් කරන්න පුරුදු වෙන්න. මම භාවිතා කරපු සමහර ක්ලෙන්සර්ස් වර්ග තියෙනවා. ඒවා භාවිතා කරලා මූණ හේදුවාම සමේ තද භාවයක් හිටිනවා. ඒ ක්ලෙන්සර්ස් නම් පාවිච්චි කරන්න එපා. මොකද ඒ ඔයාගේ ස්වභාවික මොයිස්චරයිස් එක ගිහිල්ලා නැත්තම් සමේ ඉරිතැලීම් හට ගැනීමක් තමයි ඒ ක්ලෙන්සර්ස් පාවිච්චි කරාම සිදු වෙන්නේ. හැබැයි මම හයිඩ්‍රේටිං ක්ලෙන්සර් එක පාවිච්චි කරන්න ගත්තම තමයි තේරුනේ මගේ සමේ තත්ත්වය පාලනය වෙන්න පටන් අරන් යහපත් අතට හැරෙන්න පටන් අරගෙන කියලා. පිම්පල්ස්, කැලල්, සමේ වේලුණු ස්වභාවයට වගේම ඩාර්ක් ස්පොට්ස් වලට හරියන වයිරල් කොරියන් ස්කින් හැක් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. පළමුවෙන්ම ඔයාගේ මූණ ක්ලෙන්සර් කරගන්න ඕනි. ඔයාට ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඒ වෙනුවට මීවැනි භාවිතා කරන්න පුළුවන්. මීපැණි ආලේප කරලා විනාඩි 2-3ක් පමණ වේලාවක් තබාගත් පසු ඇල් ජලයේ මූණ සෝදා හරින්න. ක්ලෙන්සින් කරගත්තට පස්සේ ඔයාගේ මූණේ මැරෙන සම ඉවත් කරගන්න ස්ක්‍රබ් කරගන්න ඕනි. ඒ සඳහා ඔයාට සහල් පිටි තේ හැඳි එකක්, කිරි තේ හැඳි දෙකක් ගෙන හොඳින් මිශ්‍ර කර මූණේ ආලේප කරන්න. ඇඟිලි තුඩු වලින් හොඳින් මසාජ් කරගත්තට පස්සේ විනාඩි 5ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. ඔයාට තියෙන්නේ තෙල් සහිත සමක් නම් කිරි වෙනුවට මේ සඳහා වතුර තේ හැඳි දෙකක් යොදා ගන්න. මේ සහල් ස්ක්‍රබ් එක හරිම සුමුදු ආකාරයේ ඔයාගේ සම එක්ස්ෆෝලියේට් කරගන්න වගේම පෝර්ස් වල තියෙන වයිට් හෙඩ්ස් ඉවත් කරගන්නත් උදව් වෙනවා.
මේ කොරියන් ෆේස් මාස්ක් එකෙන් ඔයාගේ සම පැහැපත් කිරීමට පෝර්ස් නැති කිරීමට වගේම සමට අවශ්‍ය කරන හයිඩ්‍රේට් ලබා දීලා ග්ලාස් ස්කින් එකක් වගේ පෙනුමක් ලබා දෙන්නත් උදව් වෙනවා. මේ ෆේස් මාස්ක් එක හදා ගැනීමට ඔයාට කෝමාරිකා කෑල්ලක් අරන් ඒකේ තියෙන ජැලිමය ද්‍රාවණය ඉවත් කර ලබා ගන්න ඕනි. මේ ජෙලි ද්‍රාවණය බ්ලෙන්ඩර් කර ගැනීමෙන් හෝ හොඳින් පොඩි කර ගන්න. මේ කෝමාරිකා ජෙලි තේ හැඳි දෙකක් අරගෙන සහල් පිටි තේ හැඳි දෙකක් අරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. පසුව මේ ක්‍රීමි කොරියන් ෆේස් මාස්ක් එක මූණේ සහ බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කරලා විනාඩි 5ක් පමණ වේලාවක් මසාජ් කරගන්න. විනාඩි 10ක් පමණ වේලාවක් තබා ගත්තට පස්සේ ඇල් ජලයෙන් සෝදා හරින්න. ඔයා කෝමාරිකා ජෙලි පාවිච්චි කරන්න එතරම් කැමැත්තක් නැත්නම් ඒ වෙනුවට ෆ්ලැක්ස් සීඩ් ජෙල් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නම් මේ ස්කින් හැක් එක සතියකට දෙපාරක් වගේ කරන්න පුරුදු වෙන්න. මේකෙන් ඔයාට ස්වභාවිකවම ග්ලාස් ස්කින් ලුක් එකක් ලබා ගන්න පුළුවන් වෙනවා. වෙළඳ පොළට අලුතින් ප්‍රොඩක්ට්ස් එන පාරට ඔයා ඒව යූස් කරන්න පටන් ගන්න එපා. සමහර වෙලාවට ඔයා ඒව එකපාරක් දෙපාරක් පාවිච්චි කරලා හිතනවා ඒ ප්‍රොඩක්ට් එකකින් කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. කෙල්ලේ කීප වතාවකින් පුළුවන් ද ප්‍රොඩක්ට් එකක ගුණත්වය තීරණය කරන්න. ඒ නිසා එක ප්‍රොඩක්ට් එකක් දිගටම පාවිච්චි කරන්න. කොන්සිස්ටන්සි එක පවත්වා ගන්න. ඔයාට වෙළඳ සැලකින් ෆේස් මාස්ක් මිලදී ගැනීමට නොහැකි නම් මේ ඩයි ෆේස් මාස්ක් නිවසේදීම සාදා ගන්න ඔයාට පුළුවන්. මී පැණි තේ හැඳි දෙකක් කුරුඳු කුඩු තේ හැඳි දෙකක් අරගෙන හොඳින් මිශ්‍ර කරලා දැස් වටා නොගෑවෙනසේ මූණේ ආලේප කරන්න. විනාඩි 10ක් 15ක් පමණ වේලාවක් තබා ගත්තට පස්සේ සෝදා හරින්න. කහකුඩු තේ හැඳි දෙකක් යෝගට් තේ හැඳි දෙකක් අරගෙන හොඳින් මිශ්‍ර කරලා මූණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා ගත්තට පස්සේ සෝදා හරින්න. මේ සඳහා සුදුලුණු බික්කක් සහ මීපැණි තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. සුදුලුණු බික්කක් අරන් හොඳින් තලා ගත්තට පස්සේ එය මීපැණි සමග මිශ්‍ර කරගන්න. පසුව කුරුලෑ ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කරලා විනාඩි 10ක් පමණ තබා ගත්තට පස්සේ සෝදා හරින්න. මීපැණි තේ හැඳි දෙකක් කහකුඩු සොල්පෑ සහ කඩල පිටි මේස හැඳි 3ක් අරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කරගෙන පැක් එක වේලුණාට පස්සේ ඇල් ජලයෙන් සෝදා හරින්න. කුරුලෑ අවම කරගන්න තියෙන වඩා සාර්ථක සත්කාරයක් විදියට හුමාලේ ඇල්ලීම කියන්න පුළුවන්. භාජනයකට උණු වතුර අරගෙන ඒ හුමාලය හොඳින් මුහුණට නිරාවරණය වනසේ අල්ලන්න. මේ ක්‍රමයෙන් මුහුණේ රෝම කූප විවර වෙලා අපද්‍රව්‍ය ඉවත් වෙලා මුහුණ පිරිසිදු කරගන්න පුළුවන් වෙනවා. විනාඩි කිහිපයක් හුමාලේ ඇල්ලීමෙන් පසුව ඇල් වතුරේ මුහුණ සෝදා හරින්න. ඉන්පසු පිරිසිදු තුවාලයකින් මුහුණ තෙත මාත්තු කරන්නත් අමතක කරන්න එපා. ස්වභාවික ඖෂධ අතරින් විෂ බීජ නාශකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දෙයක් තමයි මීපැණි කියන්නේ. මීපැණි කුරුලෑ ඇති ස්ථානවල විනාඩි 10ක් 20ක් පමණ වේලාවක් ආලේප කර තැබීමෙන් කුරුලෑ ආසාදනයන් අවම කරගන්න පුළුවන් වෙනවා. කුරුලෑ ඇතිවෙන්න ලං වෙන මුල් සමයේදී ඒ ස්ථානවල කැසීමක් හරි ඇති වුණාට පස්සේ කුරුලෑවල දැවිල්ලක් හටගන්නවා. ඒ අපේ මූණේ තියෙන දහදිය කුණු දූවිලි වලින් කුරුලෑ ආසාදනය වෙන්න පටන් ගත්තමයි. ඒ වගේ වේලාවකදී කුරුලෑ මත පිරිසිදු රෙදි කැදල්ලක් එතුක් අයිස් කැටයක් තබන්න. ඒකෙන් කුරුලෑවල වේදනාව වගේම ඉදිමුමත් අඩු කරගන්න පුළුවන් වෙනවා. අමතර ටිප් එකක් විදිහට ඔයා රාත්‍රියේ නිදා ගන්න කලින් දෙහි බින්දු කීපයක් දැමූ උණු වතුරෙන් මූණ සෝදා හරින්න. ඉන්පසු මුහුණ පිස දමන්නේ නැතුව ඒ විදිහටම වේලෙන්න ඉඩ හරින්න. මේකෙන් කුරුලෑ අවම කරගන්න වගේම සම පැහැපත් කරගන්නත් ඔයාට උදව් වෙනවා. ඉතින් මේ ටිප්ස් වලින් ඔයාගේ ස්කින් එකට ලොකු වෙනසක් ලබා දෙයි. ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයා කන්සිස්ටන්සි එකයි පවත්වා ගන්න ඕනි. ඒ නිසා ඩැමේජ් ස්කින් එකක් තිබුණා කියලා ස්කින් එක ලස්සන කරගන්න කලබල වෙන්නවත් අනිත් අයත් එක්ක තරගයක් ඇති කරගන්නවත් ඕනි වෙන්නේ නැහැ. ඔයාගේ ස්කින් එකට මේ වෙලාවේ හීලින් එකක් තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ හීලින් එකට අවශ්‍ය කරන දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන් වුණා කියලා මං හිතනවා. ඒ නිසා තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු.